Hello. Hey, Indian. Hi guys, welcome to Map of Love YouTube channel. ඉතින් අද අපි ඔයගලන්ට අරගෙන ආව ලස්සන Christmas vlog එකක්. දැන් Christmas පහ වෙලා නම් ටික දවසක් වෙනවා. ඒත් අපිට vlog එක edit කරගන්න කාලයක් තිබුණ නැහැ. ඒක නිසා දැන් තමයි අපි edit කරලා upload කරේ. මේ vlog එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට ගොඩාක් ලස්සන දේවල් ටිකක් බලන්න පුළුවන් වෙයි. අද අපි යන්නේ Christmas market එකක් බලන්න. ඉතින් යුරෝපයේ හැම රටකම වගේ නත්තලට ලස්සන ක්‍රිස්මස් මාකට් තියෙනවා. අපි පෝලන්ඩ් වල ක්‍රැකෝ කියන සිටි එකේ තියෙන ක්‍රිස්මස් මාකට් එක බලන්න තමයි ගියේ. මේක තියෙන්නේ ක්‍රැකෝ ඕල්ඩ් ටවුන් එකේ. ඉතින් මෙතනින් තමයි එන්ට්‍රන්ස් එකට යන්න තිබුණේ. ඉතින් මේ යන පාර හරියම ලස්සනයි. ලස්සනට මේ shops එහෙම ඩෙකරේට් කරලා ඇතුලේ අර සීතලට ලස්සන ගිනි උඳුන් තියලා හරියම ලස්සනට තිබුණා. අපි කලින් vlog වලත් ඔයාලා දැකලා ඇති. අනිවාර්යෙන් ඉතින් මෙහෙ මොන ෆන්ක්ෂන් එක තිබුණත් අශ්ව කරත් අපිට දකින්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට පුළුවන් මෙයාලට සල්ලි දීලා ක්‍රැකෝ සිටි එක වටේ මේ අශ්ව කරත්තෙන් රවුමක් යන්න. මොනේ ෂෝයි. ලස්සන බලන්නකෝ ඒ වගේ. ඕ. අර හිනා වෙවි කතා කරනවා. මෙතන තමයි ක්‍රිස්මස් මාකට් එකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් හරියම ලස්සනයි. අපි ගියපු දවසේ ගොඩාක් සෙනග හිටියා. ඉතින් අමාරුවෙන් තමයි වීඩියෝ එක ගත්තේ. මොකද අපි ගියේ ක්‍රිස්මස් එක දවසේ 25 වෙනිදා රෑ තමයි ගියේ. ගොඩාක් සීතලයි. රින 6 වගේ තමයි උෂ්ණත්වය තිබුණේ. Hello. අපි මේ ෆස්ට් ටයිම් තමයි ක්‍රිස්මස් මාකට් එකක් බලන්න යන්නේ. එතකොට ඒගොල්ලන් ඇතුලේ පොඩි ස්ටෝල් හදාගෙන එක දේවල් විකුණනවා. ගොඩක්ම තිබුණේ මේගොල්ලන්ගේ ට්‍රැඩිෂනල් දේවල්. කෑම වර්ග, එතකොට හෑන්ඩ් ක්‍රාෆ්ට්ස් ඒව තමයි ගොඩක්ම තිබුණේ. මෙතන ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂනල් කෑම වර්ග තමයි තියෙන්නේ. එතකොට ට්‍රැඩිෂනල් මෙතඩ්ස් පාවිච්චි කරලා තමයි ඒගොල්ලන් මෙතනදී ඒ කෑම හදන්නේ. ඉතින් ඒවලම හදලා දෙනවා. ටිකක් එහාට යද්දී අපිට හම්බුණා මැක් ඇන්ඩ් චීස් හදන තැනක්. ඉතින් චීස් වීල් එකේ තමයි මේක හදන්නේ. මම වීඩියෝස් වලින් කලින් දැකලා තිබුණාට ෆස්ට් ටයිම් තමයි ඇත්තටම දැක්කේ චීස් වීල් එකක මැක් ඇන්ඩ් චීස් හදනවා. ඉතින් මේ හැමදේම අපිට හරිම අලුත් අත්දැකීම්. හරිම ආසාවෙන් තමයි අපි මේ දේවල් බැලුවේ. මෙතන ස්ටෝල් ගොඩාක් තියෙනවා. ඉතින් අපිව කොහොමත් ගොඩක් ඇදිලා යන්නේ කෑම තියෙන ස්ටෝල්ස් වලට තමයි. මෙතන තිබුණා සොසේජ්, කෙබාබ්, පොටැටෝ බ්‍රෙඩ් වගේ ගොඩක් දේවල්. මෙතන ෆුඩ් ස්ටෝල්ස් වල ඉඳපු ගොඩක් අය ට්‍රැඩිෂනල් විදියට තමයි ඩ්‍රෙස් කරලා තිබුණේ. හැබැයි මේ ස්ටෝල්ස් වල තියෙන කෑම වර්ග, එතකොට අනිත් ලස්සන දේවල් ඔක්කොම සාමාන්‍ය ප්‍රයිස් එකට වඩා ප්‍රයිස් එක ටිකක් වැඩි. දැන් අපි මේ දකින ස්ටෝල්ස් වල ගොඩක් තිබුණේ මේගොල්ලන්ගේ හෑන්ඩ්මේඩ් ක්‍රාෆ්ට්ස්. එතකොට
මෙතන ලස්සන ඉයරින්ග්ස් එහෙම තිබුණා. මේ ඔක්කොම මේගොල්ලන් අතින් හදපු ලස්සන ක්‍රාෆ්ට්ස් තමයි. මේ ක්‍රිස්මස් මාකට්ස් වල එන්ට්‍රන්ස් ෆ්‍රී. ඔයාලගෙන් කිසිම මුදලක් ගන්නේ නැහැ එන්ටර් වෙන්න. ඒ වගේම නොවැම්බර් අන්තිම වගේ ඉඳලා නොවැම්බර් මාසේ අන්තිම වගේ ඉඳලා දෙසැම්බර් මාසේ ඉවර වෙනකන් වගේ මේ ක්‍රිස්මස් මාකට් එක තියෙනවා. පෝලන්ඩ් ඉන්න කෙනෙක් නම් ඔයාලට ඒ කාලය ඇතුළත ක්‍රැකෝ ඕල්ඩ් ටවුන් එකට ආවොත් මේ ලස්සන ක්‍රිස්මස් මාකට් එක බලන්න පුළුවන්. ක්‍රැකෝ වල විතරක් නෙවෙයි බ්‍රොක්ලෝ වල වර්සෝ වල වගේ තව මේන් සිටිස් වල මේ ලස්සන ක්‍රිස්මස් මාකට් තියෙනවා. මේ ස්ටෝල් එකේ ගොඩක් තිබුණේ සීසලට අඳින දේවල්. ග්ලව්ස් තිබුණා. එතකොට අයිස් කැප් ඒ වගේ දේවල් තමයි තිබුණේ. පොඩි අයගේ ටොයිස් වගේ දේවල් එක්කම. Get this for my niece. Yeah, actually, if you want. හම් දිගරලා එල්ලන්න තියෙන්නේ මොනවද අර බෝල මේ ගහේ කොකුද ඉන්නේ හන්ද කරලා ඉතින් හන්ද මොනවාද? හන්දේ සරයි. මේ පෙනි ගන්න එක මේ පැන්ජන. යමුනේ හන්ද මේ ගන්න එක ඉතින් මේ ස්ටෝල් එකේ තියෙන්නේ සම්පූර්ණම ස්ටෝල් එකේ තිබුණේ ජින්ජර් බ්‍රෙඩ් කුකීස්. එක එක ඩිසයින්ස් වලට හදපු ලස්සන කුකීස් ගොඩාක් තිබුණා. ඇත්තටම මෙතන ගොඩාක් ස්ටෝල්ස් තියෙනවා බරට ඉවර කරන්න බැරි තරම්. ගොඩක් සීතලෙත් හිටපු නිසා අපි ඉක්මනට තමයි මේ ටික බලාගෙන ගියේ. කියන්න බෑ. මේ විදියට ස්ටෝල්ස් ටික බලාගෙන අපි ටික ඉස්සරහට ගියා. දැන් නම් හොඳටම සීතලයි අපිට ටිකක් බඩගිනිත් එක්ක. ක්‍රිස්මස් මාකට් එකේ ෆුඩ් ස්ටෝල්ස් වල ගොඩක් දිග පෝලිං තිබුණා. අනිත් ස්ටෝල්ස් වලට වඩා සාපේක්ෂව. පෝලන්තේ සාම්ප්‍රදායික ක්‍රිස්මස් මාකට් එකක තියෙන හැම දෙයක්ම වගේ අපිට මේකෙදි බලා ගන්න පුළුවන් වුණා. ඒගොල්ලන්ගේ සාම්ප්‍රදායික කෑම වර්ග, එතකොට wood carvings, amber jewelry, hand painted items, ඒ හැමදේම වගේ අනිත් එක gingerbread cookies මේ දේවල් ගොඩක් දුරට ඒගොල්ලන්ගේ සාම්ප්‍රදායික දේවල් ක්‍රිස්මස් මාකට් එකක තියෙන. එතකොට මේ හැම දෙයක්ම වගේ අපිට මේ ක්‍රිස්මස් මාකට් එක ඇතුලේ බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මට නම් මේක ගොඩාක් ලස්සන අත්දැකීමක් වුණා. ඇත්තටම චූටි සුරංගනා ලෝකයකට ගියා වගේ දැනුනේ. හරිම ලස්සනයි මේ දේවල් ඇත්තටම දකිද්දි. අපි චූටි කාලේ දෙසැම්බර් මාසෙට බලන චිත්‍රපටිවල තියෙන දේවල් ඇත්තටම දකිනවා වගේ තමයි මේකේ අපි ඇවිදගෙන යද්දි දකින දේවල්.
අපි තවත් පැත්තකින් ගියා ස්ටෝල්ස් ටික බලාගෙන. එතකොට මේ ටිකේ තියෙනවා සුප් වර්ග. සුප් වර්ග ඒ වගේම ඊළඟට තියෙනවා වයින්. මේක ගොඩක්ම ට්‍රැඩිෂනල් දෙයක්. මුල්ඩ් වයින් කියලා කියනවා. ඒගොල්ලන් එක එක ස්පයිසස් දාලා දෙනවා මේවට. සාමාන්‍යයෙන් කුරුඳු කරාබනටි වගේ දේවලුත් පාවිච්චි කරනවා. වයින් නේද? පාන්සි නැතිනේ. මේ දිගටම තිබුණේ ෆුඩ් ස්ටෝල්ස් තමයි. ඉතින් මේ බ්‍රෙඩ් එහෙම මේගොල්ලන්ගේ හරිම සොෆ්ට්, හරිම රසයි. අපි ෆුඩ් ස්ටෝල්ස් ටික දිගටම බලාගෙන යද්දී මේ ටිකේ තියෙනවා එතකොට චීස් කේක්, එක කේක් වර්ග ටිකක් දුර යද්දී ඉතින් අපිට ෆුඩ් ස්ටෝල්ස්ම එක දිගට දැකලා දැන් තවත් බඩගිනි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ටිකක් බලලා අපි ගියා මොනවා හරි කන්න ගන්න. How much you like it? Yes? Okay. It's 3 person. 3 portion. हमने वन प्लेट करना अलग बना दिया. Potato? This portion. Okay. ඇති. आगे करना. එපා. Big piece of bread. Yes, sir. No bread have. Piece of bread. Mostarda, mustard. Yes? You choose No, what chef. you want, then we count it and then you pay. Proszę. අපි මෙතනින් කෝක් කෙබාබ් එකයි පොටෑටෝ පෝෂන් දෙකකුයි බ්‍රෙඩ් පීසස් දෙකකුයි ගත්තා. Jedną kiełbaskę mamy chleb do tego. ඉතින් අපි ක්‍රිස්මස් මාකට් එක බලලා ඉන්න පිටත් වුණා. ගොඩාක් සීතලයි. අපි ඉක්මනට ආවා. ඉතින් තව ලස්සන vlog එකකින් අපි ආයෙ හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.